මොනවා මේක නේද ලීලා මිස්ගේ බෑග් එක. මනි තමිෂා ඔය ආවත් එක්කද? ඔයාව මං හෙව්වා වොෂ්රූම් එක ළඟ හිටියේ නෑනේ. ඔයා කොහෙද හිටියේ? ඇයි මේ මොනවද ඔෆිස් එකේ කරන්නේ? නෑ තමිෂා මං ඔයා එනකන් කීයේ ඉඳලා එතන හිටියද? ඔයා ආවේ නෑනේ. මට කම්මැලි හිතුණා මං ඉතින් ඔෆිස් එක ළඟට ආවා. ඒකත් එහෙමද? හරි ඉක්මනට ආ වොෂ්රූම් එකට ගිහිල්ලා එන්න. අපේ අර ටීචර් පන්තිය පටන් ගෙනත් ඇති. හරි ඔව් නේද? මාත් එහෙනම් වොෂ්රූම් එකට යනවා. ඔයා ඉක්මනටම බෙලි ටීචර්ගේ පර්ස් එකක් ගෙනියන්න. නැත්තම් බලන් ඉදි දන්නවනේ. හා හරි ළමයි. ඔයාලා මං කියපු විදිහටම පොතේ ලියාගත්තා නේද මං කියපු ප්‍රශ්නේ? එහෙනම් හොඳ ළමයි වගේ ලියමුද උත්තර ඔය ප්‍රශ්න ටිකට? Excuse me teacher. එන්න ටමීෂා දුව එන්න. අනේ මට සමා වෙන්න ළමයෝ. මන් නිසා ඔයාට වෙලත් ගියා නේද? එන්න ටක් ගාලා පන්තියට එන්න. කොමල්ෂි එයාත් එනවා ටීචර්. එයාත් වොෂ්රූම් එකට ගියා. ටීචර් මෙන්න පර්ස් එක. අනේ පුතේ ගොඩාක් thank you මල්ෂි දුවත් ආවා. එහෙනම් ඔය දෙන්නම ගිහිල්ලා කාගෙන් හරි යාළුවෙක්ගෙන් බලන්නකෝ. මම ප්‍රශ්නයක් දුන්නා. ඒ ටික ටක් ගාලා ලියලා උත්තර ටිකක් ලියන්න එකට. හරිද ළමයි? හරි යන්න ටමීෂා මල්ෂි දුව. එහෙනම් ළමයි හිමීට ඔය ප්‍රශ්න වලට උත්තර ටික ලියන්නකෝ. මම පස්සේ දාන්නම් බෝඩ් එකේ මාක පෙන් එකක් ගෙනාපු නිසා. උත්තර ටික හරිද? හරි ළමයි. එහෙනම් අපේ වැඩ ටික අදට ඉවරයි. දැන් ඔයාලා කෑම කන්න. ආනේ මොනවා? මංගාව තිබ්බර රුපියල් 10,000කෝ. අනේ මේක නෑනේ. අයියෝ මං උදේට පර්ස් එකට දාගත්තානේ. අනේ මං ඉස්කෝලේට ගෙනල්ලත් මං බැලුවා මගේ තිබ්බනේ. අනේ මං අතින් වැටුණවද්ද? අනේ තමීෂා දුව පොඩ්ඩක් මෙහාට එන්නකෝ. අනේ ඔයා කණ්ඩ ගත්තද? අනේ පොඩ්ඩකට පුතේ එන්නකෝ මං ගාවට. අනේ අයි ටීචර්. අනේ පුතේ මගේ පර්ස් එක කොතනද තිබ්බේ පුතේ? අනේ ටීචර්ස්ලාට හැමදාම තියෙන පර්ස් තැන තමයි තිබ්බේ. එහෙමද පුතේ? ඔව් මං එතන තමයි තිබ්බේ. ඒ වුණාට පුතේ මගේ සල්ලි වගේක් නැති වෙලා තියෙනවනේ. අනේ මොනවා ටීචර්? ඒ කොහොමද? අනේ ටමීෂා දුව මන් නම් දන්නේ මේ ඔයා දැක්කේ නෑ නේද සල්ලි? අනේ නෑ ටීචර්. අනේ ඇත්තටම මන් දැක්කේ නෑ ටීචර්. අනේ හරි ළමයෝ මං ඔයා ගත්තා කියලා කිව්වේ නෑ. අනේ මට නිකන් කියවුනේ. කෝකටත් මං බලලා එන්නම්කෝ. තිබ්බ තැනම වැටුණත් දන්නේ නෑනේ. අනේ හරි ටීචර්. තිබ්බේ නැත්තම් මට කියන්න. හරි ළමයෝ ඔයා ගිහින් කන්න. ලීලා මිස්. අනේ ලීලා මිස්. අනේ ඇයි බෙලි මිස්? අනේ බලන්නකෝ ලීලා මිස් මට වෙච්ච දේ. අනේ මොකද වුනේ? අනේ ලීලා මිස් මම රුපියල් 10,000ක් අද උදේ ගෙදරින් බෑග් එකට දාගෙන ගෙන ආවා. මම ඉස්කෝලේට ඇවිල්ලා බලද්දිත් ඒ රුපියල් 10,000 මගේ පර්ස් එකේ තිබ්බා.
අනේ දැන් ඒ රුපියල් 10,000 නෑනේ ලීලා මිස්. ආනේ මොනවා බෙලි මිස්? ඔයා ඔය බොරුවක් නෙමේ නේද කියන්නේ? අනේ ඔයා හොඳට පර්ස් එක චෙක් කරාද? අනේ පිස්සුද ලීලා මිස් ඔයාට බොරු කරන්න? මං හොඳටම චෙක් කරා මගේ පර්ස් එක. කොහෙවත් නෑ. ආනේ මොනවා ඔයා පර්ස් එක ගෙනිච්චෙත් නෑ නේද? ඔයා මේ කාමරෙන්මනේ පර්ස් එක උදේට තියන්නේ. ඒක තමා ලීලා මිස් කියන්නේ මම උදේ තියද්දි මං 10 බලලමයි තිබ්බේ. එතනින් එහාට මං පර්ස් එක ඇල්ලුවේවත් නෑ. ඒක කොහොමද වුනේ? අපි පොඩ්ඩක් පන්ති චෙක් කරමුද කෝකට? ඔයා බැරි වෙලාවත් සාක්කුවටවත් දාගත්තත් දන්නේ නෑනේ. අනේ නෑ ලීලා මිස්. අනේ මං එහෙම සාක්කුවට දාගන්නේ නෑ එච්චර සල්ලි ගොඩක්. හරි ලීලා මිස් බය නැතුව ඉන්නකෝ අපි චෙක් කරමු. ඔයා මොන පන්තියටද ගියේ අන්තිමට? ඔයාලගේ පන්තියට තමා මං ගියේ අන්තිමට. අපේ පන්තියේද? හරි මං අපේ පන්තියේ ඉන්න මොනිටර්ට කියන්නම්කෝ පොඩ්ඩක් බෑග් ටික බලන්න කියලා ළමයිගේ. අනේ ළමයි නම් ගන්න විදිහක් නෑ ලීලා මිස්. එයාලා කොහොමද දන්නේ මගේ පර්ස් එකේ සල්ලි තියෙනවා කියලා? නෑ මගේ පන්තියේ එහෙම මොකක් හරි වෙලා තියෙනවා නම් මං හොඳට චෙක් කරනවා. ආය මගේ පන්තියෙන් කිසිම වැරද්දක් එළියට එන්න බෑ. ඒකයි මිස්. ඒක නිසා මං අනිවාර්යෙන්ම මොනිටර්ට බලන්න කියන්නම්. ඔක්කොලගේම බෑග්ස් ටික චෙක් කරන්න කියන්නම්. එතකොට මගේ පන්තිය බේරිලානේ. අනේ ගොඩාක් ස්තුතියි ලීලා මිස්. කොහෙද යන්නේ? මං ටක් ගාලා මොනිටර්ට කියලා එන්නම්කෝ. අනේ ලීලා මිස් කාලා යන්න. හරි ලීලා මිස් මං කන්න එන්නම්. ඔයා කන්නකෝ. මං ටක් ගාලා මොනිටර්ට කියලා එන්නම්. අනේ ලීලා ටීචර් කොහොමද අප්පා මෙච්චර රහට කෑම හදන්නේ? අයියෝ බෙලි ටීචර් ඕකත් ලොකු අමාරුවක් ඈ. Excuse me teacher. ඔව් පුතා ඔව් කියන්න. ඔව් ඔයාලා චෙක් කරාද ඔක්කොම? ඔව් ලීලා ටීචර් අපි ඔක්කොලගෙන් බෑග් චෙක් කරා. අපිට බෙලි ටීචර්ගේ රුපියල් 10,000 හම්බුණා. අනේ මොනවා? කොහින්ද පුතේ හම්බුනේ? මගේ රුපියල් 10,000 හම්බුණාද? ඔව් බෙලි ටීචර් අපිට නම් හම්බුණා රුපියල් 10,000. ලීලා ටීචර් අපේ පන්තියට කවදාවත් වෙච්ච නැති වැඩක් මේ සැරේ නම් වෙලා තියෙන්නේ. අනේ මොකද්ද පුතේ? කොහෙද තිබ්බේ රුපියල් 10,000 බෙලි ටීචර්ගේ? අර අපේ පන්තියට එදා ආවේ අලුත් ළමයෙක් ටමීෂා කියලා. අන්න ඒ ටමීෂා කියන ළමයාගේ බෑග් එක අස්සේ තමා ටීචර් රුපියල් 10,000 හම්බුනේ අපිට. අනේ මොනවා? මොකක් කිව්වා ළමයෝ? අනේ බෙලි ටීචර් ඒක වෙන්න විදිහක් නෑ. අනේ පුතේ දැම්මම ගිහිල්ලා ළමයාට එන්න කියන්න ඔෆිස් එකට. වෙන්න බැරි දෙයක් නෙමේ ලීලා ටීචර්. ඔය වෙලා තියෙන්නේ. අනේ බෙලි ටීචර් කලබල වෙන්න නැතුව ඉන්නකෝ. මම මේ ප්‍රශ්න ඉක්මනටම විසඳන්නම්. පුතා මොකද අපේ දිහා කට අරන් බලන් ඉන්නේ? ටක් ගාලා අර ළමයාට එන්න කියන ඔෆිස් එකට.